මචං මේන රංජිත් අයියා මචං. මේ අයියා ඉන්නේ මොනරාගල මැදගම දාගුණිය කියන පට්ට ලස්සන ගමේ මචං. විනාඩියක් උඹලෙන් අරගෙන රංජිත් අයියාගේ සමන්ති අක්කගේ මේ ස්ටෝරිය උඹලට නොකිය ඉන්න බකමුණට බැරි වුණා බා. ඇත්තටම මේක රංජිත් අයියාගේ ස්ටෝරිය නෙවෙයි මචං. ඒ රන්දි ෆැෂන් කියන පාවාහන නිෂ්පාදන ආයතනයේ අධිපතිතුමාගේ කතාව තමයි උඹලාට මේ අහන්නේ. 2009 අවුරුද්ද වෙනකම් මචං රංජිත් අයියා කකුල් දෙකෙන් නැගිටලා පෞද්ගලික ආයතන කීපයකම රැකියාවල් කරලා තියෙනවා. මොකක් හරි කරුමයකට මචං 2009 වුණ අනතුරකට පස්සේ රංජිත් අයියාට සදාකාලිකව මේ රෝද පුඩුවෙන් නගින්න වෙලා තියෙනවා මචං. ඊට පස්සේ තමයි මචං කතාව. කරන්න කිසිම දෙයක් නැති වෙනකොට මචං 2010 අවුරුද්දේ සමන්ති අක්කා යනවා සෙරප්පු හදන්නවත් ඉගෙන ගන්න කියලා මැදගම කාර්මික විද්‍යාලයට. ඊට පස්සේ මචං සමන්ති අක්කා ගැන පාවාඩ් පාඨමාලාව උගන්වන මිස් දැනගත්තට පස්සේ ඒ මිස් මචං රංජිත් අයියාලා ගෙදරටම ඇවිල්ලා රංජිත් අයියාට පාඨමාලාව කියලා දෙනවා. අන්න බලපන් ගුරුවරු. රංජිත් අයියා නම නම් කිව්වේ මැදගම ටෙක් එකේ ගයනි මිස් කියලා. ඇත්තරම බොක්කෙම සැලුට් කරන ඔබතුමියට. හරි මචං මේ බලපල්ලා 2011 පටන් ගත්ත එරන්දි ෆැෂන් කියන බිස්නස් එකේ ප්‍රොඩක්ට්ස් වල දැන් තියෙන ක්වොලිටිය මචං මේ තියෙන්නේ. මේ ගොඩක් දේවල් හැදෙන්නේ මචං රංජිත් අයියාගේම අත්දැකීම් බා. පොඩි මැෂින් නම් තියනවලු මචං මේවට. ඒ ටික අරන් දෙන්න මචං කාට හරි සපෝට් එකක් දෙන්න පුළුවන් කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් මචං බගමුරට මැසේජ් එකක් දාපන්. මේක බලන ගොඩක් අපි උඹලට නම් මචං මේම සපෝට් එකක් දෙන්න බැරි වෙයි. ප්‍රශ්නයක් නෑ මචං. අකමැත්තක් නැත්තම් මචං මේක ෂෙයා කරපන්. එතකොට බම් පුළුවන් කෙනෙක් හරි මේක දකි. රංජිත් අයියා මචං ගෙදර ඉඳන් මේ හදන සෙරප්පු සමන්ති අක්කා මැදගම බිබිල පොළවල් වලට ගිහලා අලෙවි කරන්නේ මෙන්න මෙහෙම මචං. මචං බලපල්ලා ඉතින්. රෝද පුටුවට නැගලා හිත වට ගන්න නැතුව යපුම් මානසිකත්වයට පත් වෙන්නේ නැතුව රංජිත් අයියාගේ ෆැමිලි මචං මේ ගහන ගේම ගැන උඹලට මොනවද හිතෙන්නේ? හරි මචං. අන්තිමට උඹලට සෙරප්පු තොග වශයෙන් එහෙම ගන්න අවශ්‍ය නම් බකමුරට පොඩි මැසේජ් එකක් දාපන්. මම කන්ටැක්ට් එක හදලා දෙන්නම්. හරි මචං. එහෙනම් ජය වේවා.